ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දේවමාතාවන්ට කැප කළ මේ මැයි මාසය තුළ 9 වන දිනට අපි පා තබලා තියෙනවා. ඉතින් අද දිනේ දේවමාතාවන්ගේ ප්‍රාර්ථනාවේ එතුමියට ලබා දීලා තියෙන තවත් විශේෂිත වූ නාමයක් පිළිබඳව අපි මෙනෙහි කරන්නයි යන්නේ. අපි දේවමාතාවන්ට කියනවා අති පරිශුද්ධ මාතාවෙනි කියලා. ඉතින් මේ දේවමාතාවන්ගේ පරිශුද්ධභාවය බාහිර පරිශුද්ධභාවයක් විතරක් නෙමෙයි. එතුමිය ඇතුළාන්තයෙන් පරිශුද්ධ ජීවිතයක් ගත කළා. ඒ වගේම එතුමිය දේව කැමැත්තට නතුව කැපවීමෙන් එතුමියගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පරිපූර්ණව දෙවියන් වහන්සේට පියාණන් වහන්සේට පරිත්‍යාග කරමින් ජීවත් වුණු තැනැත්තිය. අපි දේව වචනය වෙත හැරී බැලුවොතින් අපි දන්නවා ගාබ්‍රියෙල් දේවදූතයා දේවමාතාවන්ට ආමන්ත්‍රණය කරේ වරප්‍රසාදයෙන් පූර්ණ වූ තැනැත්තිය කියලා. ඉතින් ඒ නිසා දේවමාතාවන් ආරම්භයේ සිට ඒ කියන්නේ එතුමිය ජන්ම දෝෂ රහිතව පිළිසිඳුනා වූ මොහොතේ සිට ආත්ම ශරීර පිටින් ස්වර්ගය කරා ඔසවා ගත්තේ අවස්ථාව වෙනකන් ශුද්ධවන්ත ජීවිතයක් පරිශුද්ධ ජීවිතයක් ගත කරපු තැනැත්තිය. ඉතින් අපිටත් එතුමිය ආරාධනා කරන්න එතුමිය වගේම ශුද්ධවන්ත පරිශුද්ධ ජීවිතයක් ගත කරන්න. බාහිරව වගේම ඇතුළාන්තයෙන් පරිශුද්ධ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම අපේ ජීවිතයේ මුළුමනින්ම දෙවියන් වහන්සේට කැප කරලා ජීවත් වෙන්න දේවමාතාවන් අපිට ලොකු ආදර්ශයක්. ඉතින් මේ මාසයේ පුරාවටම අපි දේවමාතාවන්ගේ ආදර්ශය ඇතිව ජීවත් වෙන්න උත්සාහ කරමු. බාහිරව ඇතුළාන්තයෙන් පරිශුද්ධ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරමු. ඒ සඳහා අවශ්‍ය දේවමාතාවන්ගේ මැදිහත්කම පිහිට ආශිර්වාද ඉල්ලා අපි නිරන්තරයෙන් යාඥා කරමු. ආමේන්.